අන්ධකාරය යනු කුමක්ද? ශුද්ධ ලියවිල්ල අන්ධකාරය ආකාර දෙකකින් දක්වනවා. එක් අන්ධකාරයක් වන්නේ රාත්‍රී කාලයයි. අනිත් අන්ධකාරය ආත්මික අන්ධකාරයයි. රාත්‍රී අන්ධකාරය දෙවියන් වහන්සේ විසින් මෙවූ යහපත් දෙයක්. නමුත් ආත්මික අන්ධකාරය එසේ නොවේ. එය කිසිසේත්ම යහපත් නැහැ. මේ ආත්මික අන්ධකාරය ලෝකයට ඇතුළු වූයේ ආදම් සහ ඒවා යන පළමු යුවල සර්වබලධාරී මැවුම්කාර දෙවියන් වහන්සේ හට අකීකරු වීමනේ. දෙවියන් වහන්සේට අකීකරු වීමත් සමග මිනිසාගේ මාංශික ඇස් විවර වී ඔවුන් තුළ තිබුණා වූ දෙවියන් වහන්සේගේ මහිමාන්විත ආත්මික තත්වය අඳුරු වුණා. එදා සිට මිනිස් වර්ගයා මේ ලෝකයේ සියලුම දේ පිළිබඳව ඔවුන්ගේ මාංශික ඇස් වලින් අර්ථකථනය කිරීමට ආරම්භ කළා. යහපත කියන්නේ මේකට, ජීවිතය කියන්නේ මේකට, මරණය කියන්නේ මේකට, නපුර කියන්නේ මේකට කියලා ඔවුන් වැටි සිටියා වූ පෞකාර ස්වභාවයේ සිට සියල්ල දකින්නට පටන් ගත්තා. ඔබ මොහොතක් හිතන්න. දෙවියන් වහන්සේගේ මහිමයෙන් වැටුණ පෞකාර ස්වභාවයක් තියෙන මිනිස්සු මේ ලෝකයේ දේවල් අර්ථ දක්වනකොට මොනවා සිද්ධ වෙයිද? ඒවා සියල්ල වැරදි අර්ථකථන, වැරදි නිගමන, වැරදි මාර්ගෝපදේශ. ඒ අර්ථකථන, නිගමන, මාර්ගෝපදේශ අනුගමනය කරන මනුෂ්‍යයා අනිවාර්යයෙන්ම රැවටෙනවා. එසේය පොළව අන්ධකාරයෙන්ද, ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. අපිට හිතන්න පුළුවන් අන්ධකාරය තුල මිනිස්සු දුක් විඳිනවා කියලා. හැබැයි හැමෝම එහෙම නෑ. ඒ තමයි භයානකම කාරණාව. විනිශ්චය නම් මේය. ලෝකයට ආලෝකයේ පැමිණ තිබෙන නමුත් මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම් වූ බවය. නපුරුකම් කරන සෑම දෙනම ආලෝකයට වෛර වී තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඇති. අන්ධකාරය තුල ඇති භයානකම කාරණාව නම් මිනිසුන් අන්ධකාරයට ඇලුම් වීමයි. අපි කොහොමද එදිනදා ජීවිතයේ අන්ධකාරය හඳුනාගන්නේ? සරලවම දේව වචනට පටහැනි සිතිවිලි, සංකල්ප, අදහස්, යෝජනා, සැලසුම්, අර්ථ දැක්වීම් සියල්ල අන්ධකාරයයි. ඒ සියල්ල ඔබව දෙවිදුන්ගෙන් ඈත් කරයි.